ඉතින් මේ තියෙන්නේ දෙවනි වීඩියෝ එක. අපිට ට්‍රාන්සිට් එක තිබ්බේ ඩුබායි වලින්. මෙතන පැය 3ක් විතර අපේ ෆ්ලයිට් එක එනකම් බලාගෙන ඉන්න ඕන. බඩගින්නට ඉතින් බිස්කට් තමයි බලන්නකෝ ඉන්න සෙනක. මෙයාලා කොහේ යනවද දන්නේ නැහැ කියලා තමයි මම මේ කල්පනා කරන්නේ. කම්මැලි නිදිමත. අපේ පැය 3 ඉවරයි. දැන් ඉතින් අපි යමු අපේ ඊළඟ ෆ්ලයිට් එකට. අර බස් එකේ නැගලා තමයි ආයි යන්නේ. යනකම් බලන්න තියෙන්නේ මෙන්න මේ ෆ්ලයිට් දිහා. බලන්නකෝ ඒ වගේ ලොකු. මම මේවා මෙච්චර ළඟට දැක්කේ පළවෙනි වතාවට. ඔන්න දැන් අපි යන්නේ අපේ ඊළඟ ෆ්ලයිට් එක ගන්න. බලන්නකෝ මේ ඩුබායි වල එයාපෝට් එකේ ලොකු. අනේ මෙන්න මේ වීඩියෝ එක නම් මට සෑහෙන්න වටිනවා. එනකොට කළුවරයි හින්දා දැන් තමයි ඩුබායි වල එයාපෝට් එකේ වටපිටාව දකින්නේ. සීට් එක මේ පාර මැද අවුලක් නැහැ. පැය දෙකමාරක් ඊළඟ ෆ්ලයිට් එකේ අපි ෆ්ලයි කරමුකෝ. දැන් අපි ඉන්නේ ඩුබායි වල. අපි යන්න ඕන අන්න අතෙන්ට. එහෙම කිව්වට ඔයාලා දන්නේ නැහැ නේ තාම අපි කොහෙද යන්නේ කියලා. අපි ආවේ අන්න අතනින්. අර කොලම්බෝ කියලා චූටියට තියෙන්නේ. බලන්නකෝ ලංකාවේ චූටියට පේන හැටි. පාරත් වින්ඩෝ සීට් එකට දුර වුණාට එහෙමයි කියලා මං ගේමත් ඇරියේ නැහැ. කොහොම හරි ගත්ත මෙන්න මේ වීඩියෝ එක. කම්මැලි ටිකක් නිදිමත. මැදනේ යන්නේ. මොකක් කරන්නද දෙපැත්ත දෙන්නා මං අඳුරන්නේ. බඩගිනි කියලා හිත ඉන්නකොටම ඔන්න අපිට හම්බුණා අපේ මීල් එක. මං හිතන්නේ මේ තියෙන්නේ 7 up. කොහේ ගියත් කමක් නැහැ. කන්න ඕන බොන්න ඕන. එච්චරයි මගේ තියෙන්නේ. ජීවිතේ 101 වෙනි වතාවටත් මං ෆ්ලයිට් එකේදී හැරි පොටර් බැලුවා. කොච්චර බැලුවත් ඉතින් ඕකේ පා වෙන එකක් නෑ. අන්තිමට පැය ගාණක් ෆ්ලයි කරලා ට්‍රාන්සිට් අරගෙන අපි අපේ ගමනාන්තයට ආවා. හිතා ගන්න බෑ නේද මම මේ කොහෙද ඉන්නේ කියලා. ළමයි මම මේ ඉන්නේ අසර්බයිජාන්. මේ එයාපෝට් එක එච්චර ලොකු නැති වුණාට ඒක මාර ලස්සනයි. අපි එයාපෝට් එකෙන් එළියට ගිහින් බලමු. අසර්බයිජාන් ගමන ඉතුරු විස්තර ටික මං සීරීස් එකක් විදිහට වීඩියෝ වලින් ගේන්නම්. බලන් ඉන්නකෝ.